EB එක්සෑම් එක කාර්යක්ෂමතා කඩයිම් විභාගයේ අයදුම්පත මාර්ගතව සම්පූර්ණ කිරීම සඳහා පොදු උපදෙස් මාලාවක් තමයි දැන් සාකච්ඡා කරන්නේ. පොදු උපදෙස් විදිහට තියෙනවා මාර්ගගත ඔන්ලයින් අයදුම්පත ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සම්පූර්ණ කළ යුතු අතර මෙම උපදෙස් පත්‍රිකාව අවසානයේ ඇති ඇමුණුමේ ආකෘතිය අනුව සම්පූර්ණ කළ යුතුය. අයදුම්කරු විසින් මාර්ගගත අයදුම්පතේ ඇතුළත් කරනු ලබන ජංගම දුරකථන අංකය වෙත විභාග සම්බන්ධව සිදු කරනු ලබන සියලුම දැනුම් දීම් SMS මගින් එවනු ලබන බැවින් අයදුම්කරු වෙත එම තොරතුරු ලබාගත හැකි ජංගම දුරකථන අංකයක් යෙදිය යුතුය. එක් අයදුම්කරුවෙකු හට එවිය හැකි වන්නේ එක් අයදුම්පතක් පමණි. මාර්ගගත පද්ධතියට ප්‍රවේශ වීම ලොගින් වීම සඳහා ඔබගේ ජාතික ඇඳුම්පත් අංකය නිවැරදිව ඇතුළත් කරන්න. අන් අයගේ ජාතික ඇඳුම්පත් අංක ඇතුළත් කිරීමෙන් වළකින්න. අයදුම්පත පෙරවීමේදී විශේෂිත අක්ෂර ස්පෙෂල් කැරක්ටර්ස් වන ඒවා යොදන්න බෑ. නොයෙදිය යුතුයි. එවැනි විශේෂිත අක්ෂර යොදා සම්පූර්ණ කර ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් අර්ධ වශයෙන් යොමු වීම හෝ ප්‍රතික්ෂේප වීම මත සිදුවන අපහසුතා අයදුම්කරු විසින් දරාගත යුතුය. විභාග ගාස්තු ගෙවීමේදී පහත ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය යටතේ පමණක් ගෙවීම සිදු කළ යුතුය. 1. ඕනෑම බැංකු ණය කාඩ්පත් මගින් any bank credit card වලින් පුළුවන්. ඊට පස්සේ අන්තර්ජාල ගෙවීම් පහසුකම් සක්‍රිය කර ඇති බැංකු හර කාඩ්පත් මගින් bank debit card with internet payment facility වලින් පුළුවන්. ලංකා බැංකු ඔන්ලයින් බැංකු ක්‍රමය මගින් online banking method of Bank of Ceylon. ඕනෑම ලංකා බැංකු ශාඛාවක් මගින් any Bank of Ceylon branch. ලංකා බැංකු ශාඛාවක් මගින් හෝ ලංකා බැංකු ඔන්ලයින් බැංකු ක්‍රමය මගින් ගෙවීම් සිදු කිරීමට අදාළව ඔබට අනන්‍යතාවයේ ලෙස ලැබෙන යොමු අංකයේ රෙෆරන්ස් නම්බර් අනිවාර්යෙන් යෙදිය යුතුය. ඉහත ක්‍රම මගින් ගෙවීම් සිදු කරන ආකාරය සඳහා තාක්ෂණික උපදෙස් බලන්න. අයදුම්කරුවන් හට මුදල් ගෙවීමේ ක්‍රමවේද payment method වෙනස් කළ හැක්කේ එක් වරක් පමණි. ඒ සඳහන් ගෙවීම් ක්‍රම මගින් විභාග ගාස්තු ගෙවීමේදී සිදුවන දෝෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් වාක්‍යයන් නොලබන අතර විභාග ගාස්තු ආපසු ගෙවීම රීෆන්ඩ් හෝ නැවත විභාගය සඳහා මාරු කිරීම කරනු නොලැබේ. සම්පූර්ණ කරන ලද තොරතුරු නිවැරදිව හා දී ඇති උපදෙස් පරිදි සම්පූර්ණ කර තිබේදැයි පරීක්ෂා කර තහවුරු කරගන්න. පොදු උපදෙස් හා තාක්ෂණික උපදෙස් පරිදි අයදුම්පතේ දත්ත මාර්ගගත පද්ධතියට ඇතුළත් කිරීමට පෙර විභාග කොමසාරිස් ජෙනරාල් විසින් පනවන ලද නීති රීතිවලට එකඟ වන බව තහවුරු කළ යුතුයි. මේ විදිහට තමයි තියෙන්නේ ග්‍රාම නිලධාරී EB එක්සෑම් එකේ විස්තර දාලා තියෙන්නේ. ඊළඟට තියෙනවා ඉන්පසු submit this application හා proceed to payment ක්ලික් කර මුදල් ගෙවා complete and submit ක්ලික් කර අයදුම්පත මාර්ගත යොමු කළ යුතුය. අදාළ විභාගයට මුදල් ගෙවා අයදුම්පත මාර්ගත යොමු කළ පසු එය භාගත කරලා ඩවුන්ලෝඩ් කළ මුද්‍රිත පිටපතක් print out ලබාගෙන අත්සන් සහතික කිරීමෙන් අනතුරුව ලියාපදිංචි තැපැලෙන් විභාග කොමසාරිස් ජෙනරාල් ආයතනික විභාග සංවිධාන ශාඛාව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැලවත්ත බත්තමුල්ල ලිපිනයට විය යුතුයි. පසුව කරනු ලබන විමසීම සඳහා මේ පිටපතක් ළඟ තබා ගත යුතුයි. මාර්ගගත අයදුම්පත් සම්බන්ධයෙන් පහත සඳහන් විධිවිධාන බලපෑත්තේ අසම්පූර්ණ හා සාවද්‍ය තොරතුරු සහිත මාර්ගගත අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. මුදල් නොගෙවන ලද අයදුම්පත් පළමුවරට අයදුම්පත නිලධාරීන් හැර ප්‍රතික්ෂේප කරනු ලැබේ. මුදල් නොගෙන ලද අයදුම්පත් ඒවා ප්‍රතික්ෂේප කරනවා. මුදල් නොගෙන ලද අයදුම්පත් පළමුවරට අයදුම්කරුවන් හැර අනිත් අය ප්‍රතික්ෂේප කරනවා. තැපෑල මගින් එවනු ලබන අයදුම්පත් නැතිවීම හෝ ප්‍රමාද වීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් වාක්‍යයන් නොලැබේ. විමසීම් කිරීම කාර්යාලීය වේලාවන් තුළදී පමණි. විභාගයට අදාළ කරුණු පිළිබඳව ගැසට් පත්‍රයේ විභාග නිවේදනය සඳහන් වන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මගින් විභාග අයදුම්පත් යොමු කිරීමේදී ඇතිවන සාමාන්‍ය ගැටලු පිළිබඳ ආයතනික විභාග ශාඛාව සංවිධාන ශාඛාව මගින් පුළුවන්. විභාග අයදුම්පත් යොමු කිරීමේදී ඇතිවන තාක්ෂණික ගැටලු පිළිබඳ පරිගණක ශාඛාව මගින් පුළුවන්. ශ්‍රී ලංකා බැංකු ශාඛාව මගින් ගෙවීම පිළිබඳව තොරතුරු බලන්න 1975. අයදුම්පත් මාර්ගගත යොමු කළ පසු එහි සඳහන් වන තොරතුරු කිසිදු හේතුවක් මත පසුව වෙනස් කරනු නොලැබේ.
එබැවින් අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම අයදුම්කරුවන්ගේ පූර්ණ වගකීම වේ. අයදුම්පතේ මුද්‍රිත පිටපතේ සිදු කරනු ලබන කිසිදු සංශෝධනයක් වලංගු සංශෝධනයක් ලෙස සලකනු නොලැබේ. අයදුම්පත් ලබා ගන්නා අවසාන දිනට මෘදු පිටපතේ සොෆ්ට් කොපි එකේ සඳහන් තොරතුරු නිවැරදි තොරතුරු බවට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ. තාක්ෂණික උපදෙස් පද්ධතියට ප්‍රවේශ වීම අයදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා විභාගතිවාද නිල වෙබ් අඩවියට පිවිසෙන්න www.doenets.lk එහි අපගේ සේවා our service යටතේ ඇති online applications EB requirement exams මුහුණත ටයිල් මත ක්ලික් කරන්න. ඉන්පසු ඔබට පහත දිස්වෙන වෙබ් පිටුව ප්‍රවේශන පුළුවන්. මේ විදිහට වෙබ් පිටුවක් එනවා. online application calling system කියලා මෙන්න මේ විදිහට එන්නේ. මෙතන apply for exam තියෙනවා. continue after payment edit and submit කියලා තියෙනවා. අයදුම් කළ හැකි විභාග ලයිස්තුව බලා ගැනීම මෙන්ම විභාග අදාළ විභාගය සඳහා අයදුම් කිරීම පුළුවන්. ඊට පස්සේ මෙතන continue after payment කියන එකෙන් පුළුවන් තැපැල් කාර්යාලවල ලංකා බැංකු මගින් මුදල් ගෙවීම ඉදිරියට යාම පුළුවන්. edit හෝ submit submit නොකරන ලද අයදුම්පත් වල සංශෝධන කිරීම හෝ ගෙවීමේ ක්‍රමය වෙනස් කර ඉදිරියට යන්න පුළුවන්. ඒ විදිහට තමයි තියෙන්නේ. එහි ඇති apply for exam මගින් අදාළ විභාග වෙත ප්‍රවේශ විය හැකිය. අදාළ විභාග වෙත ප්‍රවේශ වෙන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ apply for exam විභාගයට අදාළ ගැසට් නිවේදනයේ ගැසට් මගින් මාර්ගතව අයදුම්පත පෙරවීම සඳහා වන උපදෙස් instructions මගින් භාගත කරගත හැක. එම උපදෙස් පිළිපදීම මාර්ගත අයදුම්පත පුරවන්න. උපදෙස් වලට පටහැනිව යොමු කරන ලද අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඒ විදිහට තමයි දාලා තියෙන්නේ. ඒ විදිහට කරන් තින්නේ. මෙතන ඊට පස්සේ අයදුම් කළ හැකි විභාග සම්බන්ධ තොරතුරු ඉහත කවුළුවෙන් දිස්වේ. මේකේ තියෙනවා විභාගය අයදුම් කරන්න ඕන ඒවා. මේකේ තියෙනවා examination මේකේ තියෙනවා මේ තියෙන්නේ grade 3 competitive examination for requirement to get a grade 3 of ග්‍රාම නිලධාරී 2020-21 කියලා එහෙම තියෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. ආයුධම් කළ විභාග සම්බන්ධ තොරතුරු ඉහත කවුළුවේ දිස්වෙනවා. එම අවස්ථාවන්හිදී එකම ආයතනයක් විසින් ආයුධම්පත් කැඳවනු ලබන විභාග කිහිපයක් තිබිය හැකි බැවින් ආයුධම්පත් යොමු කිරීමට බලාපොරොත්තු වන විභාගයේ අවධානයෙන් යුතුව තෝරාගත යුතුවේ. ආයුධම් කිරීමෙන් පසු විභාගයේ මාර්ග කිරීම සිදු කළ නොහැකිය. එහිදී විභාගය සම්බන්ධ ගැසට් විභාග නිවේදනයේ උපසිරසි පත්‍රිකාව භාගත කළ හැකිය. ඔබට පළමුව ප්‍රවේශ වීමේ කවුළු ලොගින් වින්ඩෝස් දර්ශනය වන අතර එහි ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය වේ. එයට අමතරව තම ජංගම දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය හෝ දෙකම හෝ ඇතුළත් කර I agree with the terms and conditions කර රීචැප් කර next ක්ලික් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි ලොගින් වෙන්න තියෙන්නේ. ලොගින් වෙන්න අපිට NIC නම්බර් එකෙන් පුළුවන්. ඊට පස්සේ applicants mobile number, email address, ඊට පස්සේ I agree with the terms and conditions කියලා තියලා ඊට පස්සේ මෙතන අපිට next යන්න පුළුවන්. ඒ විදිහට තමයි apply කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔබට පහත කවුළුව RIP OTP window this way ඔබගේ ජංගම දුරකථන අංකයට SMS මගින් හෝ ඊමේල් ලිපිනය ලැබී ඇති OTP verification code ඇතුළත් කර submit කරලා ක්ලික් කරන්න. මේක තියෙනවා RIP OTP ඊට පස්සේ NIC නම්බර් එක මොබයිල් නම්බර් එක ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා. OTP කෝඩ් එක දාලා අපිට සබ්මිට් කරන්න පුළුවන්. මාර්ගත අයදුම්පත් සම්පූර්ණ කිරීම පසුව අයදුම්කරු අයදුම්පත් සම්පූර්ණ කිරීම පසු ඔබට වම්පස පහත රුපියල් දැක්වෙන පරිදි බටන් දෙකක් දක්වන්න ලැබේ. Save Submit an application නිරවද්‍යතාවය තහවුරු කර සබ්මිට් කරන්න. Save මෙය ක්ලික් කිරීමෙන් ඔබට අයදුම්පත බාර ගන්නා අවසාන දිනය හා වේලාව තෙක් ඔබගේ තොරතුරු පිරවිය හැකිය. අයදුම්පතේ සියලු තොරතුරු ඇතුළත් කර පසු ඉදිරියට යාමට අයදුම්පතු ඉදිරියට යන්න submit this application ක්ලික් කර යුතුයි. ඔබ විසින් submit this application ක්ලික් කිරීමෙන් සහ ඉන්පසු කළ යුතු ඉදිරි ක්‍රියාවලිය සිදු නොකරන්නේ නම්
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය හා වේලාවෙන් පසු ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප වේ. Submit this application. ක්ලික් කර පසු ඔබ විසින් ඇතුළත් කරන තොරතුරු පහත රූපය පරිදි දැක්වේ. මේ විදිහට දැක්වෙනවා name in block capital letters වලින් ඒ විදිහට තියෙනවා capital letters වලින් අකුමේ නම හේරත් මුදියන්සේලාගේ සමන් කුමාර ගුණවර්ධන postal address block capital letters වලින් 254 2 පැලවත්ත බත්තර මුල්ල contact number mobile for the future communication true SMS මේක නම්බරයක් දාලා තියෙනවා 071 287 41 contact number residence එක දාලා තිනවා ගෙදර. එතකොට 071 24 78 452 email address එක දාලා තිනවා. gender male birth date of birth 92 June 2 ආයු citizen of Sri Lanka years ඊට පස්සේ education qualification English language. Do you process credit pass in English language at the GCE O level and GCE or international examination years කියලා තියෙනවා එකේ grade obtain C ඊට පස්සේ name of the examination GCE level examination name of the department institute ඊට පස්සේ department of examination ඒ විදිහට විස්තර දාලා තියෙනවා. යම් හේයකින් ඔබගේ තොරතුරු නැවත සංශෝධනය එඩිට් කළ යුතු නම් එඩිට් හෝ සබ්මිට් මගින් නැවත අයදුම්පත වෙත ගොස් සංශෝධනය එඩිට් කර සබ්මිට් this application ක්ලික් කිරීමෙන් ඉදිරියට යා හැකිය. ඇතුළත් කරන ලද තොරතුරු නිවැරදි නම් පහත රූපය පරිදි එකඟතාවයට පළ කිරීමෙන් ඉදිරියට යා හැකිය. certification of the applicant ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ඉදිරියට යන්න පුළුවන් first time toll free pay of subject ඒ විදිහට තියෙනවා. ඒ විදිහට ඉදිරියට යන්න. ගැසට් නිවේදනයේ සඳහන් පරිදි ඔබ විභාගයට අදුම් කරන්නේ ප්‍රථම වතාවට නම් press stop toll free ක්ලික් කර ඉදිරියට ගොස් අයදුමත භාගත කර මුද්‍රණය කරන්න. ඔබ විභාගයට අදුම් කරන්නේ ප්‍රථම වතාවට නොවේ නම් pay of subject ක්ලික් කරන්න. එවිට පද්ධතියේ පහත පරිදි තිරයක් දිස් වෙනවා. මේ විදිහට තිරයක් දිස් වෙන payment verification එකේ enter the number of the subject 250ක් ගෙවන්න තියෙනවා මේකට. efficiency bar examination for officers of grade 2 management service එකේ දාලා තියෙන්නේ. මෙහිදී ඔබට අනිවාර්යෙන් ගැසට් නිවේදනයේ පරිදි සඳහන් පරිදි ඔබ විභාගයට පෙනී සිටින විෂයන් සංඛ්‍යාව enter the number of subject to be paid in this box යනුවෙන් සඳහන් කොටුව තුල ඇතුළත් කරන්න. ඇතුළත් කළ විෂයන් සංඛ්‍යාව නිවැරදි නම් ඉහත රූපයේ පරිදි හරි ලකුණ යොදා එකඟතාවය පළ කර proceed to payment ක්ලික් කිරීමෙන් මාර්ගත විභාග අයදුම්පත් සඳහා මුදල් ගෙවීමේ පිටුවට යොමු වේ. විභාග ගස්ත ගෙවීම සැලකිය යුතු අයදුම්කරුවන්ට හට විභාග ගස්ත ගෙවීමේ ක්‍රමයේදී payment method වෙනස් කිරීමට හැකියාව ලබා දී ඇති එක්වරක් පමණයි. පහත රූපයේ පෙන්වා ඇති පරිදි ඔබ විසින් විභාග ගස්ත ගෙවීමට බලාපොරොත්තු වන ක්‍රමවේදය තෝරන්න. එතන visa BOC වලින් ගෙවන්න පුළුවන් මේ විදිහට දාලා තියෙනවා. මාස්ටර් කාඩ් එකකින් ගෙවන විදිය විස්තර මේ තියෙනවා pay with credit debit cards ක්‍රමවේදය. මෙසනා සේවා ගාස්තු වශයෙන් විභාග ගාස්තුවෙන් 1.7ක මුදලක් අය කරනු ලබයි. ඉහත ක්‍රමවේදයක් ගෙවීම කිරීම සඳහා ඔබගේ ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් අන්තර්ජාල ගෙවීම් පහසුකම් සක්‍රිය කර ඇති බැංකු ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් පතක් විය යුතුයි. එසේ නොවන ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් පත් මගින් ගෙවීම් කළ නොහැකි වන අතර ඔබගේ ගෙවීම ප්‍රතික්ෂේප වෙනවා. examination of department of examination ඒ විදිහට තියෙන්නේ මේ තියෙන්නේ ඒ විදිහේ කාඩ් නම්බර් එක ඊට පස්සේ expire month security code එක ඊට පස්සේ එතන අපිට ගෙවන්න තියෙන්නේ pay with BOC ක්‍රමවේදය. pay with BOC මගින් මුදල් ගෙවීම පහත පරිදි ඔබට යොමු අංකයක් reference number එක ලැබෙනවා. එය රැගෙන ඕනෑම ලංකා බැංකු ශාඛාවක් වෙත ගොස් ලංකා බැංකු online banking ක්‍රමවේදයෙන් B-app මගින් හෝ Plex app හෝ මුදල් ගෙවීම සිදු කර නැවත මාර්ගගත පද්ධතියට පිවිසිය යුතුයි. විභාග දෙපාර්තමේන්තුව ගිණුම් අංකයට ඍජුවම ස්ලිප් මගින් ගෙවීම නොකළ යුතුයි. නැවත මාර්ගගත පද්ධතියට පිවිසීම සඳහා පද්ධතියට ප්‍රවේශ වන our service යටතේ ඇති online application requirement examination exams මුහුණත මත ක්ලික් කර හෝ application.gov
doents.lk වෙත පිවිස continue after a payment ක්ලික් කරන්න. ඉන්පසු ඔබේ යොමු අංකය reference number ඇතුළත් කර ඉදිරියට යන්න සැලකිය යුතුයි. Pay with BOC මගින් ගෙවීම් කිරීමේදී ශ්‍රී ලංකා බැංකුවෙන් සේවා ගාස්තු වශයෙන් එක් අයදුමකට රුපියල් 20ක අයදුමක් එකතු වෙනවා. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ. ලංකා බැංකුවේ හරහා ගෙවීම් කරන අවස්ථාවේදී මේ දැක්කෙන නිර්දේශ අංක භාවිතා කරන්න ඕනේ. මේ අංකය භාවිතා කරන ලංකා බැංකුව වෙත ගෙවීම් සිදු කළ පසු ඉදිරියට යාමට නිර්දේශ අංකය භාවිතා කරන්න කියලා තියෙනවා මෙතන. ඒකෙන් තමයි ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා මුදල් ගෙවුව පසු නැවත මාර්ගපත්‍රය පිවිසිය ඇති continue after payment ක්ලික් කරලා ඒකෙන් යන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ ඉන්පසු පහත රූපය පරිදි ඔබගේ යොමු අංකය රෙෆරන්ස් නම්බර් පත්‍ය ඇතුළත් කර ඉදිරියට යන්න. ඉහත ක්‍රම මගින් මුදල් ගෙවූ පසු මුදල් ගෙවූ බවට අදාළ අදුබද ප්‍රකාශනය වන අතර එය මුද්‍රණය කරගත හැක. එසේම මෙම තොරතුරු ඔබගේ ජංගම දුරකථන SMS මගින් හෝ ඊමේල් ලිපිනයටද යැවේ. අයදුම්පත මාර්ගත යොමු කිරීම. මුදල් ගෙවූ පසු අයදුම්පත මාර්ගත යොමු කිරීම සඳහා පහත රුපියල් පරිදි විභාග දෙපාර්තමේන්තුවේ කොන්දේසිවල terms and condition වලට එකඟවන බව හා අයදුම්පත යොමු කිරීම තහවුරු කිරීමට කන්ෆර්ම් කළ යුතුයි. ඉන්පසු complete and submit ක්ලික් කරන්න. ඊට පස්සේ අයදුම්පත භාගත කිරීම ඩවුන්ලෝඩ් හා මුද්‍රිත පිටපත print out ලබා ගැනීම පහත රුපියල් පරිදි download my application ක්ලික් කිරීමෙන් ඔබගේ අයදුම්පත භාගත කළ හැකිය. භාගත කළ පසු මුද්‍රිත පිටපත ලබා ගන්න. එම මුද්‍රිත පිටපත මාර්ගතව පුරවන ලද තොරතුරු කිසිදු සංශෝධනයක් edit සිදු නොකළ යුතුය. අයදුම්පත මාර්ගතව යොමු කර පසු එය භාගත කර මුද්‍රිත පිටපතේ අයදුම් වර්ගයේ අත්සන සහතික කර ආයතන ප්‍රධානියාගේ සහතිකය සමග විභාග කොමසාරිස් ජෙනරාල් ආයතන විභාග ශාඛාව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පළවත්ත පත්‍රමුලතේ ලැබෙන සෙල් ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි. කවරේ වම්පස ඉහළ කෙළවරේ තමා අයදුම් කරන විභාගයේ නම නිවැරදිව සඳහන් කළ යුතුයි. ඒක දාන්න පුළුවන් අපි මොකක්ද එක්සෑම් එකට ඉදිරිපත් කරන්න කියලා. මේ හැම එකටම පොදුවේ දාලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික තමයි දාලා තියෙන්නේ. මේ තියෙන reference number එක download my application home ඒ විදිහට තමයි තියෙන්නේ. please use the above reference code for all of your ඒ විදිහට දාලා තියෙනවා. මේ විදිහට තමයි ඇප්ලිකේෂන් එක සබ්මිෂන් කරන්නේ. download my application ඒ විදිහට මාර්ගගත අයදුම්පත් ලද බව දැනීම. අයදුම්පත් බාර ගැනීම අවසන් වූ පසු අයදුම්පත් දෙපාර්තමේන්තු පද්ධතිය මගින් තහවුරු කළ අයදුම්පත බව SMS මගින් අයදුම්කරුට දැනුම් දෙනවා. රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන් තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩයිම් විභාග 2026 මාර්ගගතව අයදුම් කිරීම සඳහා විශේෂ උපදෙස් තමයි දක්වලා තියෙන්නේ. ඒ උපදෙස් ටික තමයි මේක දක්වලා තිබ්බේ. මේ විදිහට දාලා තිබ්බේ. මාර්ගගත අයදුම් කිරීම විශේෂ තමයි පහත අයිතමෙන් සම්පූර්ණ කිරීම දක්වා ඇති උපදෙස් පිළිපදින්න. සම්පූර්ණ කළ යුතු මාර්ගගත අයදුම්පත් ඇති අයිතමයන්හි සලකුණ යොදා ඇති සෑම අයිතමයක්ම ඔබ විසින් අනිවාර්යෙන් පිරවිය යුතුය. විභාගයට පෙනී සිටින මාධ්‍ය නගරයේ විෂය සඳහන් කරන්න. medium town applied subject applied language medium examination සිංහල tamil ඒ විදිහට this cannot be changed ඒ විදිහට දක්වලා තියෙනවා මෙතන. ඊට පස්සේ ඒ විදිහට අපි කොළඹ කැන්ඩි ඒ විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඊට subjective offer on the sitting අපි එතකොට office method and accounting subject related professional knowledge computer written test ඒ ටික තමයි දාලා තින්නේ. අපි පෙනී සිටින subject පෞද්ගලික තොරතුරු අදාළ පරිදි ඇතුළත් කරන්න. professional person information name මෙතන තියෙනවා name in full capital letters වලින් ලියන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඊළඟට initial name with initial at the end block capital letters වලින් පළවෙනි එකේ නම තියෙන හේරත් මුදියන්සලාගේ සමන් කුමාර් ගුණවර්ධන. ඊට පස්සේ එකම තියෙනවා ගුණවර්ධන කියන්නේ ඉනිෂියල් එකත් එක්කම ඊතුරු නම HMSK ඒ විදිහට. ඊට පස්සේ ඔෆිෂියල් ඇඩ්‍රස් එක 254 2 පැලවත්ත. ඊට පස්සේ postal town බත්තරමුල්ල. ඊට පස්සේ district and the district number to which the offer in attached candy divisional secretary and divisional secretary number to which the offer is attached 2145
පාත හේවා 60 gender male birth of date of birth 1992 10/3 ටෙලිෆෝන් නම්බර් ඒ විදිහට තියෙනවා. ඊට පස්සේ grade 3 post ග්‍රාම නිලධාරී. ඊට පස්සේ ඒ විදිහට දක්වලා තියෙනවා date of appointment relevant date එක අපි appointment ගත්ත date එක date of appointment of relevant grade ඒ විදිහට දක්වලා තියෙනවා duration of the candidate කියලා දක්වලා තියෙනවා duration of the candidates ඊට පස්සේ මෙතන signature of the candidates ඊට පස්සේ date එක certification of the divisional secretary එකෙන් certification කරන එක දාලා තියෙනවා මෙතන signature of the official stamp of divisional secretary name විස්තර දාන්න ඕනි මුද්‍රිත පිටුවත ලබා ගැනීම පසුව 3හි අසන හා දිනය අනුඅංකය 4හි තොරතුරු 7 අකුරින් පිරවිය යුතුයි අයදුම්කරු ප්‍රකාශය මුද්‍රිත පිටපතෙහි අදාළ ස්ථානයේ අයදුම්කරු විසින් තම ආසනයේ යෙදිය යුතුයි ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය certification of the divisional secretary මුද්‍රිත පිටපතේ අදාළ ස්ථානයේ ප්‍රාදේශීය ලේකම්තුමා විසින් ආසනයේ යෙදිය යුතුයි අදාළ ප්‍රාදේශීය ලේකම්ගේ ආසන සහතිකය සමග අයදුම්පත භාර ගන්නා අවසන් දිනට හෝ ඊට පෙර විභාග කොමසාරිස් ජෙනරාල් ආයතනික විභාග සංවිධාන ශාඛාව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැලවත්ත බත්තර මුල්ල ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තබා ලැබිය යුතුයි කවරේ වම් පස ඉහළ කෙළවරේ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන් සහිත තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග 2026 පැහැදිලිව සඳහන් කළ යුතුයි ඒ විදිහට තමයි දක්වලා තියෙන්නේ exam